ඉතින් ඔන්න අද වීඩියෝ එක රිවිව් කරන්න ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ DJI Avatar 2 drone එකට සමාන ලුක් එකක් තියෙන ඒ වගේම best performance බලා ගන්න පුළුවන් වෙන low budget FPV type drone එකක් වෙන මෙන්න මේ S156 කියන drone එක. ඉතින් මේ drone එක අපිට brushless motors බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව මේ drone එකට හොඳ camera quality එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපිට මේ drone එකට remote control එකට මෙන්න මේ වගේ ලොකු display එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ තවත් features ගණනාවක්ම අපිට මේ drone එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට ගිහින් මේ drone එක ගැන හැම දෙයක්ම කතා කරමු. ඉතින් ඒ වගේම මේ drone එකේ price එක වගේම මේක මිලදී ගන්න කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ අන්තිමේදී කියනවා. ඉතින් ඒ වගේම ඔයා මේ drone එක මිලදී ගන්නවා නම් මේ drone එකට හොඳ warranty එකක් වගේම ඔයා ලංකාවේ කොහේ හිටියත් දවස් දෙකක් ඇතුළත cash on delivery පාසුකම යටතේ මේ drone එක ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ වගේම මේ drone එක review කරන්න ලංකාවේ පළවෙනි වතාවට. ඉතින් ඒක නිසා අමතක නොකරම වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයා තාමත් මගේ channel එකේ videos බලන්න අපේ channel එක subscribe නොකරන අනිවාර්යයෙන්ම අපේ channel එකට කරන උදව්වක් විදියට මෙන්න මේ පහළ තියෙන subscribe button එක click කරලා ඊට පැත්තේ bell icon එක තෝල් press කරලා තියාගන්න. ඉතින් ඒක අපේ channel එකට වගේ මටත් කරන ලොකු උදව්වක්. හරි එහෙනම් තවත් කතා නොකර අපි වීඩියෝ එකට ගිහින් මේ drone එකේ full review එකක් බලමු. Go, 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 go. ඉතින් මුලින්ම අපිට මෙන්න මේ විදිහට black color ගොඩක් හොඳ quality pouch එක තමයි මේ drone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ pouch එක open කරගත්තට පස්සේ මුලින්ම අපිට මෙන්න මේ විදිහට මේ drone එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව මේ pouch එකේ ඇවිල්ලා තියෙන දේවල් ගැන කතා කරොත් මෙන්න මේ විදිහට අපිට paperworks ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හරියටම සඳහන් කරලා තියෙනවා මේ drone එක fly කරන විදිය වගේම මේ drone එකේ කැමරාවට අවශ්‍ය කරන app එක download කරගන්න පුළුවන් QR වගේ දේවල් මේ paperworks වල අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව මෙන්න වගේ items කීපයක් තියෙන පොඩි bag එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ ඇවිල්ලා තියෙන දේවල් ගැන කතා කරොත් extra propeller screw driver එකක් වගේම charging cable එකක් වගේම මෙන්න මේ විදිහට අපිට මේ drone එකට free 8GB micro SD card එකක් වගේම chiplet එකකුත් හම්බෙනවා. ඉතින් මෙන්න මේ micro SD card එකට පුළුවන් අපි මේ drone එක හරහා capture කරගෙන footage මේකට save කරලා තියාගන්න. ඉතින් ඒක ඇත්තටම මේ drone එකේ බලා ගන්න පුළුවන් වෙන ගොඩක් හොඳ වාසියක්. ඉතින් ඒ වගේම මෙන්න විදිහට මේ drone එකට propeller guards දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ propeller guards දෙක ලේසියෙන්ම මේ drone එකට connect කරගන්න. ඉතින් ඇත්තටම මේක FPV type drone එකක් ඉන්න මේ drone එකේ propellers අපිට ගොඩක් හොඳට protect වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයා මේ drone එක fly කරද්දි මේ propeller වලට කිසිම damage එකක් වෙන්නේ නැහැ. මොකද අපිට ඒවට ගොඩක් හොඳ protect එකක් මෙන්න මේ විදිහට මේ drone එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම කලින් කිව්ව විදිහට මේ drone එකට brushless motors තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම brushless motors කියන්නේ ගොඩක් හොඳ lifetime එකක් තියෙන ගොඩක් හොඳ stable එකක් බලා ගන්න පුළුවන් වෙන ගොඩක් හොඳ motors වර්ගයක්. ඉතින් මෙන්න ඉතින් මේ drone එකේ පිටිපස්සෙන් අපිට මේකට ඇවිල්ලා තියෙන battery pack එක බලා ගන්න පුළුවන්. ඉතින් battery pack එක ගුණ සාමාන්‍ය අපිට මෙන්න ඉතින් milliampere 1800ක watt 3.7ක ගොඩක් හොඳ capacity එකක් තියෙන battery එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට සාමාන්‍ය පැය එකමාරකින් වගේ මේ battery එක full charge කරලා මේ drone එක විනාඩි 20ක් වගේ ගොඩක් හොඳ flying time එකක් fly කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ drone එක ඉස්සරහින් අපිට මේකේ main camera එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ drone එකේ power button එක බලා ගන්න පුළුවන් ඉන්නේ මේ drone එක යට. ඉතින් ඔයාලට පුළුවන් මේකට long press එකක් දීලා මෙන්න මේ විදිහට මේ drone එකේ power එක on කරගන්න. ඉතින් මේ drone එකේ power එක on කරා විතරයි මෙන්න මේ විදිහට මේ drone එකේ අපිට lights indicators වගේ වැඩ කරනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව මෙන්න ඉතින් මේ පහුච ගියාටින් අපිට මේ drone එකට ඇවිල්ලා තියෙන remote control එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් remote control එකේ look එක ගත්තත් අපිට DJI සමාගමෙන් හදන RC2 කියන remote control එකට සමාන look එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක remote control එක ගැන කතා කරොත් මෙන්න ඉතින් මේකේ power button එක උඩ press කරගෙන ඉඳලා මෙන්න මේ විදිහට මේ drone එකේ remote control එකේ power එක on කරගන්න පුළුවන්. මේකේ power එක on කරා විතරයි මේකේ drone එකේ camera එකෙන් පේන preview එක අපිට මෙන්න මේ එකේ තියෙන ලොකු display එක හරහා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ දකුණු පැත්ත උඩ තියෙන බටන් එක හරහා වඩ පුළුවන් මේකේ කැමරා එක උඩට සහ පහළට කරන්න. ඉතින් ඒ වගේම මේ රිමෝට් කන්ට්‍රෝල් එකේ වම් පැත්තට ගියොත් අපිට මේ රිමෝට් කන්ට්‍රෝල් එකට ඇවිල්ලා තියෙන USB charging port එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පහළින් මෙන්න ඉතින් micro SD slot එක වගේම display port එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ display port එක හරහා පුළුවන් අපිට මේ drone එකෙන් capture කරන footage මෙන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එක හරහාම අපිට වෙනත් monitor එකකට වගේ ලේසියෙන්ම share කරගන්න. ඉතින් අනිත් රිමෝට් කන්ට්‍රෝල් වගේ මේකෙත් අපිට joystick එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව මේ තියෙන බටන් හරහා අපිට මේකේ 1K take off land වගේම 360 flip headless mode වගේ දේවල් මේ drone එකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මෙන්න මේ වගේ budget price එකකට ගන්න පුළුවන් drone එක මෙන්න මේ වගේ supreme remote control එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ drone එකේ විතරයි. ඉතින් ඇත්තට මේ වගේ price එකකට ගන්න කිසිම drone එකක් අපිට remote එකේ display එකක් තියෙන drone එකක් නම් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ drone එක සහ remote එක connect කරගන්න කරන් තියෙන මුලින්ම drone එකේ සහ remote එකේ දෙකේම power එක on
කරලා මෙන්න මේ ඩ්‍රෝන් එකේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන් ජොයිස්ටික් දෙකම පහළට කරන්න. එතකොට මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එකේ ප්‍රොපෙලර්ස් වැඩ කරනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එකේ ෆ්ලයින් ගැන කතා කරොත් අපිට මේ ඩ්‍රෝන් එකේ බ්‍රෂ්ලස් මෝටර්ස් බලා ගන්න පුළුවන් වෙන හින්දා මේ ඩ්‍රෝන් එකට ස්මූත්ලි ගොඩක් හොඳට ෆ්ලයි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ මේක හදලා තියෙන FPV ටයිප් එකට හින්දා ගොඩක් හොඳ ස්පීඩ් එකකින් මේ ඩ්‍රෝන් එක අපිට ෆ්ලයි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එක ෆ්ලයින් ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අපිට විනාඩි 20ක් විතර මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන්. ඉතින් මේක යන පුළුවන් උපරිම ඩිස්ටන්ස් එක ගැන කතා කරොත් මීටර් 500කට වැඩිය දුරක් මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ කැමරා එක හරහා කැප්චර් කරගත්ත ෆුටේජ් එක. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ කැමරා එකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් සාමාන්‍යයෙන් කැමරා එකේ ක්වොලිටි උනත් අපිට මේ වගේ බජට් ප්‍රයිස් එකකට ගන්න පුළුවන් ඩ්‍රෝන් එකකට සාපේක්ෂව ගොඩක් හොඳ ක්වොලිටි එකක් මේ ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට එන්නේ මේ විදිහට තමයි මෙන්න මේ S156 කියන ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඩ්‍රෝන් එක රිවිව් කරේ ලංකාවේ පළවෙනි වතාවට. ඉතින් ඒ වගේ මේ ඩ්‍රෝන් කොල්ට මිලදී ගන්නත් පුළුවන් ඉන්නේ ලංකාවේ එකම ස්ටෝර් එකකින් විතරයි. හරි එහෙනම් දැන් අපි කතා කරමු මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක වගේම මේක මිලදී ගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම අපි මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 19899ක් විතරයි. ඒතරම මෙන්න මේ වගේ රුපියල් 20000කටත් අඩු බජට් ප්‍රයිස් එකකට බලා ගන්න පුළුවන් ගොඩක් සුපිරි ඩ්‍රෝන් එකක් විදිහට මට ඔයාලට මේ ඩ්‍රෝන් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද අපිට මේ ඩ්‍රෝන් එකේ රිමෝට් කන්ට්‍රෝල් එකම ඩිස්ප්ලේ එකකුත් බලා ගන්න පුළුවන් නවා. සාමාන්‍යයෙන් මේ වගේ බජට් එකකට ගන්න පුළුවන් කිසිම ඩ්‍රෝන් එක අපිට මෙන්න මේ වගේ රිමෝට් කන්ට්‍රෝල් එකක් නම් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම කලින් කිව්ව විදිහට මේ ඩ්‍රෝන් එක මිලදී ගන්න පුළුවන් වෙන්නේ ලංකාවේ එකම ස්ටෝර් එකකින් විතරයි. ඉතින් ඔයාලට මේ ඩ්‍රෝන් එකත් මිලදී ගන්න පුළුවන් වෙන්නේ බිවින් ස්ටෝර් LK එකකින් විතරයි. ඉතින් බිවින් ස්ටෝර් LK කියන්නේ මේ වෙනකොට ගොඩක් දෙනෙක් ඩ්‍රෝන් බෙදා හරින ඒ වගේම ගොඩක් හොඳ කස්ටමර් සපෝට් එකක් තියෙන ලංකාවේ ගොඩක් හොඳ ඩ්‍රෝන් ස්ටෝර් එකක්. ඉතින් මම ඊට කලින් මෙයාලගෙන් ගන්න පුළුවන් ඩ්‍රෝන්ස් ගැන තවත් වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ බලුව නැත්නම් මගේ channel එකේ මේ වීඩියෝස් බලන්න. ඉතින් ඔයාලට මෙයාලගෙන් ඩ්‍රෝන් එකක් මිලදී ගන්න කරන්න තියෙන මෙන්න මේ ස්ක්‍රීන් එකේ තියෙන WhatsApp number එකට message එකක් දාන්න. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ WhatsApp number එකට message එකක් දාලා මෙයාලව contact කරගෙන ඔයා කැමති ඩ්‍රෝන් එකක් මිලදී ගන්න. ඉතින් මෙයාලගෙන් අපිට හොඳ customer support එකක් බලා ගන්න පුළුවන්. ඒකින්ද ඔයාලට WhatsApp message එකක් දාන්න ගමන් ඉක්මනින්ම reply එකකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මෙයාලගව බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ඩ්‍රෝන් model එක විතරක් නෙවෙයි තවත් ඩ්‍රෝන් model කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒව ගැන දැනගන්න ඔයාලට කරන්න තියෙන්නේ මම පහළ description එකේ මෙයාලගේ WhatsApp group link එක දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙයාලගේ WhatsApp group එකට හරි WhatsApp channel එකට හරි join වෙලා ඉන්න. ඉතින් අමතක නොකර මේ දෙකට join වෙලා ඉන්න. එතකොට ඔයාලට පුළුවන් ලේසියෙන්ම මෙයාලගේ අලුත් drones වගේම ඒ drone වල offers වගේම අලුත් stock ගැනත් දැනගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා drone එකක් මිලදී ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් මට ඔයාලට recommend කරන්න පුළුවන් ලංකාවේ හොඳම drone store එක තමයි මෙන්න මේ Bivin Store LK කියන්නේ. ඉතින් යාළුවනේ කොහොමද අද ගෙනාව වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ තවත් drone review එකක්. ඉතින් මේ ඩ්‍රෝන් එක රිවිව් කරේ ලංකාවේ පළවෙනි වතාවට. ඉතින් ඒක නිසා අමතක නොකර මේ වීඩියෝ එකට කරන උදව්වක් විදියට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් කියලා මතක් කරනවා. ඉතින් ඒ වගේම තාමත් ඔයාලගේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා ඊට අපිට තියෙන bell icon එකත් all press දාලා තියාගන්න. එතකොට මම ගෙන වීඩියෝ එක ලක්ටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට කියන්න තියෙන දේවල් අනිවාර්යයෙන්ම comment section එකේ comment tag එකේ දාන්න යන්නත් කියලා මතක් කරනවා. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක වගේ drone වලට interest යාළුවන්ට share කරන්න. ඉතින් ඒ වගේම තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. එතකන් හැමෝටම සුබම සුබ දවසක්.